Then yes, what shall Emang kita nih ngobrol pero nih. ඔව් සර් Ini මට kamu නම් lagi ada? සර් කියන එක නම් ඇහෙනවා සර්. Oh, dan aku dan itu pasti Zoom meeting tapi share කරගමු. Share කරාම මේක පේන්නේ. So this is and share. දැන් පේනවද ඔයගොල්ලන්ට? නෑ සර්. දැන් පේනවා සර් මට. පේනව නේද? ඔව්. දැන් මට ඊට පේනවා. පස්සේ අපි අද ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් එක කරන්න යන්නේ. හරිද? මොනවද වෙන්නේ? මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොනවද කෙරෙන්නේ කියන එක තමයි ඔයගොල්ලන්ට විශේෂයෙන්ම අද මේ කවර් කරන්න යන්නේ short and sweet. දැන් ඊට පස්සේ අපි next week ඉඳලා ඔයගොල්ලෝගේ lesson එක start කරන්න ඕනේ. ඔයගොල්ලෝ මේක prepare වෙන්න ඕනේ. හරිද? දැන් මේකේ හරි. බලාපොරොත්තු වෙන දෙයක් තමයි පළවෙනි දෙයක් තමයි ඔයගොල්ලෝ as a මේ හරිද RPL ක්‍රමයකින් කරන්නේ කට්ටිය ටික ඒක කියන්නේ RPL කියලා කියන්නේ recognizing prior learning. ඒ කියන්නේ මොනවද? already ඔයගොල්ලෝ opticiansලා ඔයගොල්ලෝ already දන්නවා and then ඒක දැන් ඔයගොල්ලෝ exam එක sit වෙලා ඊට පස්සේ මම මේකට සුදුසුයි මට මේ වගේ සාතික දෙන්න කියලා මේ වගේ රාජ්‍ය ලාංඡනේ තියෙන්නේ හරිද? සාතික ඔයගොල්ලෝට ලැබෙනවා. දැන් මේක IKI ඉන්ස්ටිටියුට් එකේ අපේ ස්ටුඩන්ට්ලා කෙනෙක්ට හම්බෙච්ච නිසා IKI එකේ ලෝගෝ තියෙනවා මගේ සිග්නේචර් තියෙනවා අපේ චාමන්ගේ සිග්නේචර් තියෙනවා සහ TEC ඩිරෙක්ටර් යනවා. නමුත් ඔයගොල්ලෝගේ ඒ නයිට් එකේ හරහා වෙන්න නිසා නයිට් එකේ චාමන් නයිට් එකේ මේක හරිද ඩිරෙක්ටර් සහ TEC ගේ ඩිරෙක්ටර් සයින් කරයි. සෝ මේක දැනට මේ රාජ්‍ය ලාංඡනේ තියෙන්නේ සර්ටිෆිකේට් දෙකක් තමයි එකක් තමයි හෙල්ත් මිනිස්ට්‍රි එකකින් OTs ලාගේ සර්ටිෆිකේට් එක දෙවෙනි තමයි මේක හරිද මේ NVQ සර්ටිෆිකේට් එක හරිද සෝ මේ දෙකක් සර්ටිෆිකේට් තමයි දැනට රාජ්‍ය ලාංඡනේ තියෙන සර්ටිෆිකේට් තියෙන්නේ right දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ ස්ටාර්ට් කරන්න right so then මේක තියෙන්නේ දැන් ඒ නිසා මේකේ පළවෙනි තමයි NVQ level 2 තියෙන්නේ ටෙක්නීෂියන්ස් ලාට ෆීටර්ස් ලා හරිද grinders ලාට level 2 තියෙන්නේ දැන් opticians ලාට තියෙන්නේ level 3 එක optometrists ලාට තියෙන්නේ level 5 එක දැන් level 6 අපි දැන් already හදලා තියෙන්නේ දැන් hand over කරලා තියෙන්නේ ඔක process වෙයි so level දැන් මේක level 3 එක මේක mature candidate system 9 හරිද දැන් මේක තියෙන්නේ මේක තියෙන්නේ ඔයගොල්ලෝගේ හරිද මේ ඔයගොල්ලෝ තියෙන්නේ මේක හරිද මේක ඇකඩමික් පාර්ට් එකෙන් දෙන්නේ. ඒ කියන්නේ මේකෙන් පස්සේ level 3 පස්සේ ඔයගොල්ලෝ level 5 level 6 කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? mature candidate එකේදී level 5 කරාට level 6 කරන්න බෑ. ඒක එතනම තමයි ඒක තියෙන්නේ. මේක ඒකට කියන්නේ මොනවද? equivalent certificate කියලා තමයි දෙන්නේ. හරිද? ඒ කියන්නේ ඒ පළපුරුද්ද ඒගොල්ලොට එතන මේ පඩි විෂමතාව අඩු කරන්න සඳහා ඔක කරන එක. හරිද? તો මේක හැබැයි එහෙම නෙමෙයි. මේක දැන් ඔයගොල්ලෝ level 3 පස්සේ level 5 level 6 දවසක් ඩිග්‍රී આવොත් ඩිග්‍රී කරන්න පුළුවන් මේක පස්සේ. මේකෙන් පස්සේ බලන්නේ ඔයගොල්ලෝ මොනවද කරලා දෙන්නේ level 3 පස්සේ level 5 කරා level 5 පස්සේ level 6 කරා ඊට පස්සේ level 7 આવොත් level 7 කරන්න පුළුවන්. දැන් මේ level 3 එක හරිද මේකේදී එකක් තමයි මොනවද වෙන්නේ මේක ඔප්ටිෂියන් කියන්නේ හරියට ෆාමසිස්ට්ලා වගේ ෆාමසිස්ට්ලා කියලා කියන්නේ කවුරු හරිගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට හරිද ඒගොල්ලෝ මේක බෙහෙත් දෙනවා වගේම මේක ඔයගොල්ලෝ ඔප්ටෝමෙට්‍රිස්ට්ලා සහ අයි සර්ජන්ගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට ඔයගොල්ලෝ විෂුවල් ඩිවයිසස් එක හරිද සප්ලයි කරනවා හරිද බේස් කරලා තමයි මේ ඔප්ටිෂියන් මේක NCS එක හදලා තියෙන්නේ සෝ ඒක නිසා දැන් අපි මුලම පටන් ගන්න ඕනේ තමයි ප්‍රෙස්ක්‍රිප්ෂන් එක හරහා. හරිද? රයිට්? ප්‍රෙස්ක්‍රිප්ෂන් හරහා තමයි පටන් ගන්න. දැන් මොනවා හරි ඔයගොල්ලෝට තේරුන්නේ නැති මොනවා හරි තැන තියෙනවා නම් ඕන වෙලාවට මාව ස්ටොප් කරලා අහන්න. හරිද? මගේ ස්පීඩ් ෆාස්ට් කියලා දැනෙනවා නම් කියන්න. හරිද? අන්න මේක තමයි ඔයගොල්ලෝට දැන් මම ඔයගොල්ලෝගේ ගෲප් එක දාලා දෙන්න. හරිද? මේ ඔප්ටිෂියන් හරිද? මේ NCS එක National Computer Standard එක. මේක අපි 2009 දී හැදුවා 2012 දී මේක ඉන්ට්‍රොඩියුස් කරා. දැන් වෙනකොට හරිද ගොඩාක් දෙනෙක් මේක හරිද කරලා තියෙනවා දැන් ඊයේ වික්‍රමාසික මම කරා දැන් අපේ තියෙනවා 30 ඊට පස්සේ කමින් සන්ඩේ තියෙනවා ඔප්තල්මික් ඔප්ටිෂියන්ස්ලා
මේ අපේ පතිරණ කබ්‍රාල්ලාගේ ඇසෝසියේෂන් එකේ කට්ටියගේ තියෙනවා. හරිද? දැන් මම ඒකට ඇසෙස්මන්ට් කරන්න යනවා. හරිද? රයිට්. දැන් මේක තමයි රාජ්‍ය කියන්නේ මේක මේක කියන්නේ ජාතික ප්‍රතිපත්තිය. හරිද? මේ ඔප්ටිෂියන් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය මේක බේස් කරලා තමයි ඔයගොල්ලෝගේ එක්සෑම් එක සිද්ධ වෙන්නේ. මේකට තමයි කම්පෙයාර් කරන්නේ. හරිද? රයිට්. මම ඔයගොල්ලෝ පස්සේ කියනවා ගුරුට. දැන් මේකේ තියෙනවා යුනිට් 1 එකේ තියෙනවා මේක. හරිද? ඒ කියන්නේ identify the need of the customer කියලා දාලා තියෙනවා. හරිද? රයිට්. and මේක දැන් අවශ්‍ය කරන්නේ customer ගේ need එක identify කරන්නේ කොහොමද? කියන එකක්. හරිද? රයිට්. so එකක් තියෙනවා. දැන් ඊට පස්සේ තියෙනවා මොනවද? understand and compare the prescription. දැන් ඔක prescription එකක් අරගෙන ආවම ඔයගොල්ලන්ට prescription එකක් දුන්නාම customer ගේ need එක prescription බලලා කොහොමද identify කරන්නේ? එයාට bifocal ඕනේද? එයාට progressive එකක් ඕනේද? එයාට branded ඕනේද? එයාට branded නැති ඕනේද? එයාට single vision ඕනේද? එයාට මොන වගේ standard එක ඕනේද? මොනවාද එයාගේ occupation එක? හරිද? එයාගේ age එක, එයාගේ හරිද? right? financial status එක හරිද? මේවා බලලා එයාගේ need එක ඔයගොල්ලෝ දැනටත් ඒ විදිහට තමයි identify කරන්නේ. හරිද? right? so මේක දැන් මොනවද කරන්නේ? මේක ඔයගොල්ලෝ remind කරනවා සහ ඔයගොල්ලෝට මොනවද කරනවා? මේක මෙහෙම ප්‍රශ්න අහුවාම මේවට උත්තර මෙහෙම දෙන්න ඕනේ කියන එක තමයි මෙතනදී අපි ගොඩක් හරිද සිද්ධ කරන්නේ. ඊට පස්සේ obtain advice from the optometrist or ophthalmologist හරිද? මොන අවස්ථාවේදීද optometrist or ophthalmologist ලාගේ advice එක ගන්නෙ. මෙතනදී අවශ්‍ය වෙනව මොනවද? මේක හරිද? මේ ලෙන්සෝමීටර් දැනගෙන ඉන්න ඕනේ. මැනුවල් ලෙන්සෝමීටර් විෂුවල් ඇකියුටි සම්බන්ධ අහන්න පුළුවන්. රෙකෝඩ් කීපින් කරන්නේ කොහොමද? common eye disease ඒවා හරිද? ඒක MCQ වලින් අහයි. හරිද? eye anatomy ගැන MCQ එකකින් අහනවා. හරිද? right? MCQ 30ක් අහනවා. එකකින් 20ක් මේක වෙන්න ඕනේ. ඒක MCQ කියන්නේ අපිට ලියන්න නැහැ. basic very basic anatomy very basic disease තමයි අහන්නේ. හරිද? දැන් අපි as a optician විදියට glaucoma ගැනද cataract ගැනද පොඩි basic idea එකක් තියෙන්න බෑ. හරිද? right? so ඒක නැතුව අපිට optical shop එක රන් කරන්න බෑනේ. කවුරු හරි මොන හරි කිව්වහම හරිද? මේක කියන්න පුළුවන් වෙන්නේ බෑ. ptosis එකක්ද? හරිද? මොන හරි වුණාම ඒක අපිට දැනගෙන ඉන්න ඕනේ. ඒක හරිද? so ඒ සම්බන්ධව ඔයගොල්ලෝට lesson කරනවා වෙනම disease එකක්. වෙනම එකක් කරනවා අපි anatomy එකක්. ඊට පස්සේ වෙනම එකක් කරනවා optics එකක්. ඊට පස්සේ unit 8ක් තියෙනවා. unit 8කින් unit 4ක් වෙනම කරනවා. ඊට පස්සේ 5 6 7 8 එකක් common කරනවා. ඔයගොල්ලෝට lesson එකක්. හරිද? NCS එක ඔයගොල්ලෝ දැකලා තියෙනවද? තියෙනවද නැද්ද? නෑ සර්. මට තේරුණා. දැන් බලමු NCS මම ළඟ මේ කම්පියුටර් එකේ තියෙනවද NCS. මෙතන තියෙනවා. දැන් මම මේක ඔයගොල්ලෝට අපෝ ෂෙයා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝට බලන්න පුළුවන් වෙයි මේක. මේක මම ඔයගොල්ලෝට ෂෙයා කරනවා. ඊට පස්සේ ඔයගොල්ලෝට WhatsApp එකේ ෂෙයා කරනවා. ඊට පස්සේ මේක බලන්න පුළුවන්. දැන් ඔන්න මේක තමයි අපි 2009 දී හදපු NCS එකක්. හරිද? දැන් මේකේ ඔයගොල්ලෝට බලන්න පුළුවන් මේ National Competition Center for this thing කියන එක. අන්න මෙතන දකින්න පුළුවන්. ඔයගොල්ලෝ මෙහෙම බලාගෙන ගියාම හරිද? ඔයාලට බලන්න පුළුවන්. අන්න හරිද? මේ කට්ටියගේ නම ටික බලන්න පුළුවන්. හරිද? right? so දැන් ඊට පස්සේ ඔන්න දැන් ඊට පස්සේ හරිද? මේක මේ විදිහට හැදිලා තියෙන්නේ. මේක අන්න මේක තමයි අපේ units එක. Interpreted the prescription. Unit 1 advise customer to selecting frames. හරිද? lens එක select කරන්නේ කොහොමද? measurement අපි shop එක ගත්තාම ඉස්සලාම අපිට prescription හම්බ වෙනවා. prescription හම්බුනාට අපි කරන්න ඕනද frame එකක් select කරනවා. හරිද? frame select කරාට අපි මොනවද කරන්නේ? lens එකක් select කරනවා. ඊට පස්සේ lens frame හරි ගියාට පස්සේ අපි ඒගාගේ PD ගන්නවා, segment height ගන්නවා, මොන measurement අවශ්‍ය කරන measurement එක ගන්නවා. මේ measurement අරගෙන අපි features නෙමෙයිනේ. හරිද? feature ගාවට අපි එවනවා. feature ගාවට එවුවට පස්සේ features ලා feed කරලා එවුව product එක ආවට පස්සේ අන්න unit 5 එක තියෙන assess the final product. يعني ඒක හරිද ඔක්කොම හරිද කියලා deliver කරන ඉස්සලා බලනවා. ඊට පස්සේ 6 වෙනි තියෙනවා deliver කරනවා. හරිද? 7 වෙනි මනක් තියෙන්නේ ඒ ඔක්කොම අපි ගත්තේ සල්ලි ඒවා ඒගොල්ලෝගේ details ඒවා අපි record කරනවා. සහ ඒක follow up කරනවා. හරිද? ඒක right ඊට පස්සේ customer මොන හරි ඇද ගොඩ කරගෙන ආවොත් හරිද? right nose pad මොන හරි හල්ලලා ආවොත් ඒක අපි adjust කරනවා repair කරනවා. මේක තමයි ඔයගොල්ලෝ optical shop එක කරන්නේ.
ඒක නේද කරන්නේ ඔයගොල්ලෝ ඔප්ටිකල් ෂොප් එකේ නේ yes sir. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ආවම ඔයගොල්ලෝ ෆ්‍රේම් සිලෙක්ට් කරලා ලෙන්ස් සිලෙක්ට් කරලා මෙෂර්මන්ට් එක අරගෙන ෆිටින් කරන්න දැන් ෆිටින් කරන්න ඒවලා ආපු ෆිටින් කරලා ආපු කන්නඩි ආපු චෙක් කරලා හරිද කියලා බලලා ඒක ඩිලිවර් කරලා ඒ අවශ්‍ය කරන රෙකෝඩ්ස් ඒවා මේන්ටේන් කරලා කස්ටමර්ට ආපු ෆොලෝ අප් කෝල් මාස 6කින් හරි අවුරුද්දකින් කරලා ඊට පස්සේ මොන හරි ඇඩ්ජස්ට්මන්ට් රිපෙයාර් ආවම රිපෙයාර් කරනවා. ඔන්න ඕක තමයි අහන්නේ. මේක තමයි ඔයගොල්ලෝගේ එක්සෑම් එකේදී සිද්ධ වෙන්නේ. හරිද? මේක න තමයි ඔයගොල්ලෝගෙන් අහන්නේ. මේ ටික දන්නවනම් ඔයගොල්ලෝ ඔප්ටිෂන් කියලා ඔප්ටිෂන් විදිහට ඔයගොල්ලෝට ඔප්ටිකල් ෂොප් එකක් කරන්න පුළුවන්. කෙනෙක් අපි හරිද? ඒකට සාතික කරන්න පුළුවන්. මේ ටික දන්නේ නැති කෙනෙක්ට ඔප්ටිකල් ෂොප් කරන්න දෙන්න පුළුවන්. හරිද? Yes right? sir. අපි හිතන්න ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් තේරෙන් ගන්න බැරි කෙනෙක්. තව ඔප්ටිකල් ෂොප් කරන්න පුළුවන්. හරිද? ෆ්‍රේම් එකක් තෝරන්න බැරි කෙනෙක්ට ෆ්‍රේම් ගන්න දන්නේ නැති කෙනෙක්ට ඔප්ටිකල් ෂොප් කරන්න පුළුවන්ද? ලෙන්ස් එකක් දන්නේ නැති කෙනෙක්ට ඔප්ටිකල් ෂොප් කරන්න පුළුවන්ද? PD segment height වගේ මේක මේ බේසික් මෙෂර්මන්ට් එක කරන්න පුළුවන් වෙන්නේ නැහැ. හරිද? හදපු කන්නඩි ආපු හරිද මේ ඔක්කොම මෙෂර්මන්ට්ස් ඒවා මේවා ටික හරිද කියලා බලන්න පුළුවන් වෙන්නේ නැහැ. නේ? ඊට පස්සේ මම ඒක හරියට ඩිලිවර් කරන්න එපා. කස්ටමර්ට එක්ස්ප්ලেইন කරලා දෙන්න එපා. ප්‍රෝග්‍රෙසිව් දානකොට මෙහෙම කරන්න ඕනේ, බයිෆෝකල් දානකොට මෙහෙම කරන්න ඕනේ. මේ ලෙන්ස් එක මෙහෙම දැම්මහම මේවා මෙහෙම වෙනවා කියලා අපි කස්ටමර්ස්ලා දන්නේ නැහනේ. අපිනේ කියලා දෙන්න ඕනේ නේද? ඊට පස්සේ ඒක ආවට පස්සේ ඒගොල්ලෝ ආපහු මොන හරි අදකුද කරලා ආවහම ඒක රිපෙයාර් මේන්ටේන් කරන්න බැරි නම් නෝස් පෑඩ් එකක් දාන්න බැරි නම් හාෆ් කට් එක රිම් එකක් මේක දාන්න බැරි නම් ෆ්‍රේම් එක ඇඩ්ජස්ට් කරන්න බැරි නම් යා ඔප්ටිකල් ෂොප් එකක් කරන්න අමාරුයි නේ හරිද අන්න ඒ ටික කරන්න දන්නවා නම් එයාට ඔප්ටිකල් ෂොප් එක කරන්න පුළුවන් ඒකට අපිට ජාතික හරිද එයාට සර්ටිෆිකේට් දුන්නා කියලා ප්‍රශ්නයක් නැහැ හරිද අන්න ඕක තමයි මේ යුනිට් 8කින් වෙන්නේ මේ යුනිට් 8ක් කම්පියුටර් නම් ඒ පුද්ගලයා කම්පියුටර් වෙනවා හරිද රයිට් දැන් ඊට පස්සේ මොනවද තියෙන්නේ මේ යුනිට් එකේදී ඕගොල්ලෝට මේක මම එව්වහම බලන්න මේකේදී තියෙනවා මොනවද මේ එලිමන්ට් කියන්නේ කොටසක් සහ performance criteria කියන්නේ කොටසක් එකක් තියෙනවා. The element question කොටස එක තියෙනවා identify the need of the customer. customer ගේ need එක identify කරන්නේ කොහොමද කියලා බලනකොට අපි customer ගේ need එක identify කරන්නේ මොනවද? එයාගේ visual task එක. එයාට distance ද ප්‍රශ්නේ තියෙන්නේ, එයාට near ද ප්‍රශ්නේ තියෙන්නේ, එයාට intermediate ද ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි දැනගන්න ඕනේද නැද්ද? හරිද? අනිවාර්යයෙන් දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඒ අනුවනේ අපි කන්නඩි හදන්න ඕනේ. නේද? හරිද? දැන් ඒක අපි යාත් එක ඩිස්කස් කරලා customer has to perform discuss with him or her. හරිද? ඒක තමයි අපි කියන්නේ. අපි එයාගේ ඔකියුපේෂන් රස්සාව දැනගෙන ඉන්න ඕනේ නැද්ද? දැනගෙන ඉන්න ඕනේ. එයා කම්පියුටර් කරනවද? එයා නයිට් ඩ්‍රයිවිං කරනවද? මේවා අනුවනේ අපි ලෙන්ස් එක සිලෙක්ට් කරන්නේ. ඒක නේ ඔකියුපේෂන් දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ අපි එයාගෙන් දැනගෙන ඉන්න මොනවද? එයාට මොන වගේ බ්‍රෑන්ඩඩ් එක යන්න පුළුවන්ද? නැත්නම් හරිද? non branded එක යන්න පුළුවන්ද කියන්නේ? එයාට කන්නඩි වලට ලක්ෂයක් වියදම් කරන්න පුළුවන්ද 10000ක් වියදම් කරන්න පුළුවන්ද ඒ අනුවනේ අපි කන්නඩි දෙන්න පුළුවන් වෙන්නේ නේද හරිද සෝ එයාගේ ඉකොනොමිකල් ස්ටේටස් දැනගෙන ඉන්න එයා දැනට දාගෙන ඉන්න එක අපි දැනගෙන ඉන්න ඕනේ අපි කවුරු හරි අපි හිතමුකෝ එයා දාගෙන ඉන්න එක E series lens එකක් නම් අපි සාමාන්‍ය lens එකක් දුන්නොත් එයාට comfortable වෙන්නේ නැහැ හරිද එසේ එයා දාගෙන ඉන්න එක අපි දැනගෙන ඉන්න ඕනේ ඊට පස්සේ අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද එයා මොන වගේ ඩිසයින් එකට කැමති දැන් යන්නේ ට්‍රෙන්ඩ් එකක් මොනවාද එයාගේ වයස කොහොමද හරිද එයාගේ හරිද ඉත්නිසිටි මොනවාද ඒ අනුව අපිට එයාගේ නීඩ් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්කම තියෙනවා හරිද ඒ ගමන්ම අපි කතා කරනකොට මොනවද වෙන්නේ language that customer can understand කස්ටමර්ට තේරෙන language වලින් කතා කරන්න නැත්නම් අපිට technical terms එක use කරන්න බෑ medical terms එක use කරන්න බෑ ඔයාගේ ඇහැට floaters තියෙනවා කියලා කියන්න බෑනේ floaters කියන්නේ කාට තේරෙන්නේ නැහැ හරිද right තේරුණාද right ඒක නිසා ඔයාගේ PD ගන්න තියෙනවා හරිද මේක ඒ ටෙක්නිකල් ටර්ම් සහ මෙඩිකල් ටර්ම් යූස් නොකර ඔයා ඒ දෙයක් කොහොමද කරන්නේ කියන්නේ කියලා තමයි SSS ප්‍රශ්න අහන්නේ හරිද අපි ගන්න ෆෝටෝක්‍රෝම් ලෙන්ස් එකක් ට්‍රාන්සිෂන් ලෙන්ස් කියලා කිව්වා හරිද එයාට අපි ප්‍රෝග්‍රෙසිව් ඇඩිෂන් ලෙන්ස් කියලා කිව්වහම එයාට තේරෙන්නේ නැහැ එයාට තේරෙන්නේ ලැන්ග්වේජ් එකෙන් කොහොමද කියන්නේ හරිද customer given an undivided attention කියන්නේ කස්ටමර්ට undivided attention දෙන කෙනෙක් දැන් එක කස්ටමර් කෙනෙක් ඔයා ඩීල් කර ඉන්නවා තව කස්ටමර් කෙනෙක් ආවොත් මොනවද කරන්නේ ඔයා දැන් කස්ටමර් පළවෙනි කස්ටමර් නතර කරලා ගිහලා දෙවෙනි කස්ටමර්ට හැන්ඩල් value problem හරිද right so ඒ වගේම දැන් ඔයා කස්ටමර් කෙනෙක්ට ඔයා එක්කෙනා කස්ටමර්ට පෙන්නනවා තව කස්ටමර් එනවා ටෙලිෆෝන් රින්ග් වෙනවා කොහොමද ඔයා මේක හැන්ඩල් කරන්නේ හරිද right දැන් ඒ ගමන්ම බොස් කුණු හරපෙන් බැනලා ඔයාට අඬ ගහනවා හරිද ඔයා මොනවද කරන්නේ so ඔයාගේ මොනවා කරොත් හරිද අපි බලාපොරොත්තු වෙන්නේ ස්ටෑන්ඩඩ් එක අනුව මොනවදනේ ඔයා දැන් හැන්ඩල් කරන්නේ කස්ටමර්ට තමයි ඔයාට ඉම්පෝටන්ට්. එයාට හරිද ප්‍රයොරිටි දෙන්නේ නැතුව අනිත් කිසිම දෙයක් කරන්න බෑ.
හරිද? දැන් ටෙලිෆෝන් කරනෝනේ කස්ටමර් ගෙන් එක්ස්කියුස් එක කරගෙන ටක් ගාලා ටෙලිෆෝන් එක හැන්ඩල් කරා. එයාගෙන් කිව්වා මම මේ කස්ටමර්ත් එක්ක ඉන්නේ මම පස්සේ කතා කරන්නම් කියලා. එයාගේ ටෙලිෆෝන් නම්බර් එක ගත්තා. හරිද? ඊට පස්සේ ආපහු ඒ කස්ටමර් ගාවට එන්න ඕනේ. හරිද? සෝ එහෙම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. සෝ ඒක අපි මේ ප්‍රොසෙස් එකේදී අපි කතා කරගෙන යන්. හරිද? අන්න ඒ ටික කරන් දන්නවනම් ඔයගොල්ලෝ දැන් ඒ ඇතුලෙන් අපි ප්‍රශ්න අහනවා. කියන්නේ identify the need of the customer එක ඇතුළට දැන් visual task visual task distance visual task පහක් කියන මේ intermediate visual task දෙකක් කියන හරිද? මේවා අහන්න පුළුවන්. හරිද? right? ඒ වගේම මොනවද වෙන්න පුළුවන්? එයාගේ දැන් ටෙලිෆෝන් ඩිරෙක්ටරි එකක් බලන්න මොන වගේ හරිද n කීයද තියෙන්නේ n6ද n5ද n4ද කීයද තියෙනෝනේ එයාගේ හරිද දැන් ඊට පස්සේ එයාගේ මේ රයිට් සෝ ඒ process එක මේ ඇතුලෙන් ප්‍රශ්න අහන්න පුළුවන් හරිද මේ process එකේදී ප්‍රශ්න අහන්න පුළුවන් හරිද රයිට් සෝ ඒක නිසා දැන් මේ යුනිට් එක දැන් understand and compare the prescription දැන් කවුරු හරි prescription අරගෙන ආවම එයා කන්නඩි දාගෙන ඉන්නවා නම් එයාගේ දාගෙන ඉන්න කන්නඩි දෙක අපේ දැන් අලුතෙන් තියෙන ප්‍රෙස්ක්‍රිප්ෂන් එක සංශෝධනය කරනවද කම්පෙයාර් කරනවද නැත්නම් ගෙනාවු ප්‍රෙස්ක්‍රිප්ෂන් එකෙන් කන්නඩි හදනවද මොනවද කරන්නේ ඔයගොල්ලෝ දාගෙන ඉන්න කන්නඩිත් එක්ක අලුත් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක කම්පෙයාර් කරනවද නැද්ද කරන්න ඕනේ නේ කම්පෙයාර් අනිවාර්ය කරන්න ඕනේ කියන්නේ හේතුව මොනවදනේ ඔයා කම්පෙයාර් කරේ නැත්නම් දැන් ඕක පරණ කන්නඩි +1 තියෙනවා දැන් අලුතෙන් කන්නඩි +4 අරගෙන ආවොත් එයාට +4 එක දුන්නොත් එයාට අමාරු වෙනවා හරිද රයිට් සෝ ඒක නිසා අපි දැන් තේරුම් ගන්න ඕනද කොහොමද කම්පෙයාර් කරන්නේ කම්පෙයාර් කරාම කොච්චර ලිමිට් එකද නෝමල් ලිමිට් එකක් දැන් ගිය අවුරුදු +1 නම් දැන් මේ අවුරුදු +3 වෙන්න පුළුවන්ද දැන් වෙරින් බැරි නම් හරිද ඒක ලිමිට් එක මොනවාද හරිද රයිට් ඊට පස්සේ ඒ ලිමිට් එකට උඩට ගියාම මොනවද කරන්නේ හරිද right so ඒවා කොහොමද අපි මේක මේ හරි ගස්සන්නේ ඒවා තමයි මෙතනදී ඕගොල්ලෝගෙන් හරි අහනවා old prescription compare with the new prescription to identify the acceptable difference කියන්නේ කොච්චරද ඊට පස්සේ පරණ prescription පරණ කන්නඩි සහ අලුත් කන්නඩි හරිද නැත්නම් එයාගේ කන්නඩි කැඩුනා නැති වුණා නම් හරිද එයාගේ prescription විතර අරගෙන ආවොත් හරිද right කොහොමද කරන්නේ ඊට පස්සේ එයාගේ පරණ කන්නඩි විතර කන්නඩි වලින් අපිට කොහොමද ලෙන්සෝමීටර් මැනුවල් ලෙන්සෝමීටර් යූස් කරලා මේක පාව එක සිලෙක්ට් කරන්නේ. සෝ මේ වගේ හරිද මේ යුනිට් එකේ ඔයගොල්ලෝ තේරුම් ගන්න මේක ක්වෙස්චන් එලිමන්ට් කියන්නේ ක්වෙස්චන් එකක් පර්ෆෝමන්ස් ඒරියා කියලා කියන්නේ ආන්සර් එකක්. පැහැදිලිද මම කියන එක? right? සෝ මේක මොනවාද? එලිමන්ට් කියන්නේ මොනවාද? ක්වෙස්චන් එකක්. මේ පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා කියන්නේ මොනවාද? ඔක ආන්සර් එකක්. හරිද? දැන් ඊට පස්සේ මේ ආන්සර් ඇතුළටින් ආපහු ක්වෙස්චන් එක අහනවා. හරිද? ආන්සර් ඇතුළෙන් මේ ආන්සර් එක ඇතුලෙන් ප්‍රොපර් දැන් මෙතන තියෙනවා ඩීටේල් ෆුට්නෝට් කියන්නේ මොනවාද ෆුට්නෝට් පහක් ෆුට්නෝට් කියන්නේ හරිද ප්‍රෙස්ක්‍රිප්ෂන් එක වැලිඩ් වෙන්නේ කොහොමද ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ මොනවාද පාර්ට් එක තියෙන්න ඕනේ වැලිඩ් වෙන්න හරිද දැන් ඕක ඒ වගේ ප්‍රශ්න ඒවා අහනවා දැන් ඔය නිසා ඔයගොල්ලෝට ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන්නේ chapter එකේදී මම ඔයගොල්ලෝට කරනවා ට්‍රාන්ස්පොසිෂන් කරනවා ස්ෆෙරිකල් ඉක්විවලන්ට් කරනවා හරිද ඊට පස්සේ ඕක ඔප්ටිකල් ක්‍රොස් කරනවා ඊට පස්සේ ඒකේ හරිද මේ කවුචර් ඩිෆරන්ස් එකක් තියෙන පුළුවන්ද මේවා හරිද මේ මයෝපියා එකේදී හයිපරෝපියා එකේදී ඇස්ටිග්මැටිසම් එකේදී පරණ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේදී එක අනිත් අතර කොච්චර ඩිෆරන්ස් තියෙනවද පුළුවන්ද කියන එක මම ඔයගොල්ලෝට ඒ ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන්නේ chapter එක ප්‍රෙස්ක්‍රිප්ෂන් කියන්නේ chapter එකක් අපි කරනවා හරිද ඒකේදී කරනවා හරිද පැහැදිලිද දැන් ඊට පස්සේ මෙතන තියෙනවා ඔයගොල්ලෝට තියෙනෝනේ knowledge එකක් දැන් මෙතන තියෙනවා optics එකේ knowledge එක තියෙනෝනේ basic optics knowledge තියෙනෝනේ understand prescription තියෙනෝනේ basic eye disorders ඒවා දැනගෙන ඉන්න basic eye anatomy එක ඔයා ගේ knowledge එක තියෙනවා skill පැත්ත කියන්නේ practical පැත්තෙන් ඔයා lensometer reading ගන්න පුළුවන් වෙන්න ඕනේ calculate කරන්න පුළුවන් වෙන්න ඕනේ vision chart එක හරිද vision chart එකේ 6/12 කියන්නේ මොනවද 6/18 කියන්නේ මොනවද 6/36 කියන්නේ මොනවද හරිද n6 කියන්නේ මොනවද n5 කියන්නේ මොනවද n10 කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ හරිද right so ඒ ටික ඔයගොල්ලෝගේ prescription කියන්නේ chapter එකේදී cover වෙනවා හරිද right ඊට පස්සේ දෙවෙනි unit එක එනවා දැන් මේ දෙවෙනි unit එකේ තියෙන මොනවද frame එක select කරන එක. frame එක select කරනකොට ආපහු customer ගේ need එක කොහොමද identify කරන්නේ? හරිද? right? එතන ලියලා තියෙනවා බලන්න. social background, age, profession, language හරිද? මේවා බලනවා. frame select කරනකොට මොනවාද අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? දැන් frame selection කරනකොට මොනවාද? පළවෙනි තමයි prescription එක. මේ prescription එකට මේ frame එකක් ගැලපෙනවා කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. නේද? ඊට පස්සේ ඔයගොල්ලෝට different prescription දෙනවා. මේ වගේ prescription මොන වගේ frame ද ඔයා select කරන්නේ? හරිද -8 නම් කොහොමද ෆ්‍රේම් සිලෙක්ට් කරන්නේ +4 නම් මොනවද සිලෙක්ට් කරන්නේ ප්ලානෝ -4 සිලින්ඩර් තියෙනවා නම් මොනවද සිලෙක්ට් කරන්නේ හරිද රයිට්
ඔන්න ඕ ප්‍රෙස්ක්‍රිප්ෂන් අනුව අපිට ෆ්‍රේම් එක සිලෙක්ට් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ෆේස් එක, ෂේප් එක, එයාගේ කලර් ස්කීන් එකක්, හරිද? එයාගේ වයස, එයාගේ ප්‍රොෆෙෂන් එකක්, හරිද? එයාගේ ඉකොනොමිකල් ස්ටේටස් එක, එයාට වෙන ඇලර්ජික් එකක් වෙන්න පුළුවන්, හරිද? ඊට පස්සේ ෆ්‍රේම් ලෙන්ස් එක ටයිප් එකෙන් සිලෙක්ට් කරන්න ඕනේ. ෆ්‍රේම් දැන් මේ මෙතන තියෙන මේ 2.1 2.2 2.1 මේව ඇන්සර්ස් ඒවා. මේ ඇන්සර් ඇතුළට මොනවද ආපහු ක්වෙස්චන් ඒවා අහනවා. පැහැදිලිද මම කියන එක? මම මේ අද පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඕගොල්ලෝ මේ NCS කොහොමද බලන්නේ කියන එක. සහ ඕගොල්ලෝට අපි මේ දැන් මේ ලෙසන්ස් මේ 8කින් ඕගොල්ලෝට කියලා දෙන්නේ 10කින් මොනවද කියලා දෙන්නේ කියන එක තමයි ඕගොල්ලෝට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. පැහැදිලිද මම කියන එක? right. දැන් ඊට පස්සේ අපි ඒ විදිහට යනකොට දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ ෆ්‍රේම් ගෙනව ගත්තාම ෆ්‍රේම් එකේ මැටීරියල් එක දැනගෙන ඉන්න ඕනේ. ෆ්‍රේම් එකේ මැටීරියල් එක ෆ්‍රේම් කියන්නේ ලෙසන් එක අපි කරනවා. ෆ්‍රේම් ලෙසන් කරාම ඔයගොල්ලෝ තේරෙනවා ෆ්‍රේම් එකේ ප්‍රොඩක්ට් නොලෙජ් එක, ෆ්‍රේම් එකේ මැටීරියල් නොලෙජ් එක. කියන්නේ ෆ්‍රේම් එකේ මෙටල් මොනවද තියෙන්නේ, ප්ලාස්ටික් මොනවද තියෙන්නේ, ෆ්‍රේම් එකේ පාර්ට්ස් මොනවද තියෙන්නේ. හරිද? right. so ඒකේ තියෙන ඇඩ්වාන්ටේජ් මොනවද තියෙන්නේ, ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජ් මොනවද තියෙන්නේ. හරිද? so මේවා එතන ෆ්‍රේම් එකේ ගත්තාම ඉෆෙක්ටිව් ඩයමීටර් මෙෂර් කරන්නේ කොහොමද, ෆ්‍රේම් එකේ තියෙන ෆ්‍රේම් PD කොහොමද ගන්නෙ, ඩිසෙන්ට්‍රේෂන් කොහොමද ගන්නෙ, ඉෆෙක්ටිව් ඩයමීටර් ඒවා ටික කොහොමද කරන්නේ කියන්නේ ෆ්‍රේම් එකේදී ඔයගොල්ලන්ට හරිද මේක වෙනවා. so ඒ වගේම ලෙන්ස් ගත්තාම ලෙන්ස් එකෙත් කොහොමද ලෙන්ස් එක සිලෙක්ට් කරන්නේ. හරිද? ඔන්න ලෙන්ස් සිලෙක්ට් කරගන්න විදිය මොනවද තියෙන්නේ. ලෙන්ස් එකේ මැටීරියල් ගැන, ලෙන්ස් එකේ හරිද මොනවද right properties ගැන, ලෙන්ස් එකේ අනිත් කැල්කියුලේෂන්ස් ඒවා ඔයගොල්ලන්ට මෙතනදී කතා කරනවා. right. so මේ විදියට ඔයගොල්ලෝ යුනිට් 8ක් තියෙනවා. හරිද? යුනිට් 8ක් තියෙනවා. මේ යුනිට් 8කට ඔයගොල්ලෝගේ මම කරන්නේ ඔයගොල්ලෝට ලෙසන් එකක් තමයි. පළවෙනි තමයි මොනවද ඇනටොමි කරනවා. හරිද? right. දෙවෙනි තමයි මොනවද කරනවා ඩිසීස් කරනවා. තුන්වෙනි තමයි මම මොනවද කරන්නේ ඔප්ටික්ස් කරනවා. හරිද? හතරවෙනි තමයි ඔයගොල්ලෝ මොනවද ප්‍රෙස්ක්‍රිප්ෂන් කරනවා. පස්වෙනි තමයි මොනවද කරන්නේ ෆ්‍රේම් කරනවා. හයවෙනි මොනවද ලෙන්ස් කරනවා. හත්වෙනි එක ඔයගොල්ලෝට මෙෂර්මන්ට් කරනවා. ඊට පස්සේ අටවෙනි එක මම කරනවා මොනවද ඒ ඩිලිවර් කරන්න එකයි, රෙකෝඩ් මේන්ටෙනන්ස් කරන්න එකයි, හරිද? ෆොලෝ අප් කරන්න එකයි, හරිද? රිපෙයාර් මේන්ටෙනන්ස් එක මේ ඔක්කොම හතරක් යුනිට් එක තැනකට එක දවසේ කරනවා. හරිද? ඒකම කරාම ඔයගොල්ලෝගේ තියරි රිලේෂන්ස් ටික ඉවර වෙනවා. හරිද? තියරි රිලේෂන් ඉවර වෙලා ඊට පස්සේ ප්‍රැක්ටිකල් එකේදී ඔයගොල්ලෝ මැනුවල් ලෙන්සෝමීටර් එක සහ මෙෂර්මන්ට්ස් ටික ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්න ඕනේ. ඒ ටික කරනවා. right. so ඒ ටික කරන්න පුළුවන් වුණාම ඔයගොල්ලෝට අනිවාර්යයෙන් මොනවද වෙන level 3 complete කරන්න පුළුවන් වෙනවා. right. so මොන හරි questions තියෙනවා ඔයගොල්ලෝට අහන්න මේ දක්වා? yeah any questions? මොන හරි questions තියෙනවා? right. question නෑ නේද? හරිද? question නෑ මේක question තියෙන විදියකුත් නෑ. this is very fundamental thing නේද? right. දැන් ඊට පස්සේ අපි මේ NCS එක ඔයගොල්ලෝට මම මොනවද කරනවා? ඔයගොල්ලෝගේ මේකට මොනවද WhatsApp එකේ group එකට අපි දානවා. ඊට පස්සේ දැන් අපි ආපහු back වෙමු ඒ lesson එකට. හරිද? දැන් මම ඉස්සලා පෙන්නපු එකට. හරිද? දැන් මේකේ දැන් මම පැහැදිලි කරන්න යන්නේ දැන් ඔයගොල්ලෝට පේනුණානේ යුනිට් 1 එකේදී. හරිද? යුනිට් 1 එකේදී මොනවද වුනේ ඉන්ටර්ප්‍රිටර් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේදී. හරිද? ඔන්න ඔකට තමයි ඕකේ තිබුණේ තමයි මොනවද වෙන්නේ. හරිද? ඒකේ තිබුණේ තමයි මොනවද? Identify the need of the customer. හරිද? Understand and compare the prescription and obtain advice from the optometrist or ophthalmologist කියන එකක් නේද? ඉතින් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මොනවද? lensometer, visual acuity, record keeping, common eye disease, eye anatomy සහ computer skill ලොකු matter වෙන්නේ නැහැ මෙතනදී. හරිද? right. so ඊට පස්සේ ඔයගොල්ලෝ මොනවද ඒකට අදාළ ගත්තාම හරිද? prescription එකේ validity කොහොමද තියෙන්නේ? prescription කොච්චර කාල valid වෙනවද? මොනවද තියෙන්න ඕනේ? කස්ටම් මේක නැත්තම් අපි හිතමු -8 prescription තියෙනවා BVD නැහැ. ඒක valid නැහැ. හරිද? -10 prescription තියෙනවා BVD නැහැ. ඒක valid වෙන්නේ නැහැ. ඔක්කොම තියෙනවා නමුත් BVD නැහැ. හරිද? අපි දන්නේ නැහැ refraction මොන distance එකකින් කරලා තියෙනවද? 10 mm වලින් කරලා තියෙනවද? 14 mm වලින් කරලා තියෙනවද? 6 mm වලින් කරලා තියෙනවද කියන එකක් දන්නේ නැතුව minus හරිද? +6 පස්සේ තියෙන prescriptions වලට BVD නැත්තම් ඒක කරන්න බෑ. no ඒ වගේ validity සම්බන්ධව හරිද අපි discuss කරනවා.
ඊට පස්සේ visual task and occupations හරිද මොන මොන occupation ද මොන මොන visual task එකක්දී මොන මොන හරිද visual task එකක් අවශ්‍ය වෙනවද හරිද the nurse කෙනෙක්ට මොනවද වෙන්නේ doctor කෙනෙක්ට මොනවද අවශ්‍ය වෙන්නේ driver කෙනෙක්ට මොනවද අවශ්‍ය වෙන්නේ teacher කෙනෙක්ට මොනවද අවශ්‍ය වෙන්නේ visual acuity මොනවද DVD මොනවද transposition මොනවද optical cross spherical equivalent and then refractive conditions of footnote ගැන අපි මෙතනදී මේ prescription මේක මේ topics එකේදී අපි කතා කරනවා so මේක තමයි අපි පළවෙනි මේක විදියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝට next week අපි හරිද මේ lesson විදියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා දෙවෙනි තමයි advice customer in selecting frames හරිද frame selection කරනකොට මොනවද අපි දැනගෙන ඉන්න ඕනේ දැන් ඔයගොල්ලෝ පටන් ගන්න හරිද right මම ඔයගොල්ලෝට මේක එවනවා හරිද frame එකේදී frame material එක metal material මොනවද තියෙන්නේ metal එකේදී model කියන්නේ මොනවද titanium කියන්නේ මොනවද හරිද stainless steel මොනවද හරිද aluminium මොනවද ඒකේ තියෙන advantage මොනවද disadvantage මොනවද හරිද right so දැන් ඊට පස්සේ ගත්තාම plastic එක ගත්තාම plastic එකේ හරිද propionate මොනවද cellulose acetate මොනවද polyamide ඒවා මොනවද optil මොනවද හරිද galva එක මොනවද carbons ඒවා මොනවද ඒකේ තියෙන advantage මොනවද disadvantage මොනවද හරිද so ඒ වගේ frame එකේ parts ඒවා හරිද මේවා දැන් ඔයගොල්ලෝට lesson එක විදියට දෙවෙනි lesson විදියට තුන්වෙනි lesson විදියට ඔයගොල්ලෝට හරිද right so මේ lens සම්බන්ධව අපි හරිද කරන්න බලාපොරොත්තු වෙනවා right and then හතරවෙනි විදියට අපි measurements ඒවා කරන්න බලාපොරොත්තු වෙනවා right so පස්වෙනි හයවෙනි සහ හත්වෙනි අටවෙනි එක lesson එක ඇතුළේ දෙනවා anatomy සහ disease සහ හරිද ඊට optics එක එක lesson විදියට ආවිලා එහෙම lesson 8කින් අපි මේ session එක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා right පැහැදිලිද මේ ටික right so මේකෙදී අපිට අවශ්‍ය කරන මොනවාද NVQ කියලා කියන්නේ evidence based exam එකක් හරිද right evidence based exam නිසා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මොනවාද මේක evidence එකක් කොහොමද අපි එකතු කරගන්නේ හරිද right ඊළඟ part එකේ තියෙන මොනවාද evidence ටික එකතු කරගන්නේ කොහොමද දැන් අපි බලමු evidence ටික එකතු කරන්නේ කොහොමද කියන එක මොනවාද evidence එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම් කොහොමද මොන evidence ද එකතු කරගන්න ඕනේ හරිද right දැන් ඉඳලා මේ එකතු කරන්න ඕනේ ඊට පස්සේ ඒක ඊට පස්සේ අපිට ලේසි වෙනවා මේක මැද හරියනකොට අපේ වැඩ ටික ගොඩාක් දුරට අපි ක්ලියර් වෙනවා එක්සෑම් එකට අපි ලෑස්ති වෙනවා හරිද right so දැන් බලන්න ඔයගොල්ලෝට අද මම මේන්ලි ඉන්ට්‍රොඩක්ෂන් පාර්ට් තමයි බලාපොරොත්තු වෙන්නේ හරිද දැන් ඊට පස්සේ අද ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ මේ කෝස් එකේ කෙරෙන්නේ මොනවාද බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ කොහොමද මේකින් NVQ level 3 ලබා ගන්නේ හරිද මේ ටාගට් එකම එක්සෑම් එක ප්‍රිපෙයාර් කිරීම හරිද ඔයගොල්ලෝට NVQ එක්සෑම් එකට ප්‍රිපෙයාර් කිරීමක් තමයි මේකේ ටාගට් එක හරිද right so අනිත් මුකුත් නෙමෙයි දැන් ඊට පස්සේ දැන් මෙතනදී තියෙනවා මොනවාද හරිද right so මේ වගේ මේකෙදී දැන් ඔයගොල්ලෝ පේනවා මෙතන තියෙනවා මොනවාද එකක් තමයි ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ NVQ exam එකේදී pass fail වෙන්නේ නැහැ එක්කෝ competent එක්කෝ not competent හරිද ඒ කියන්නේ මොනවාද unit 8ක් තියෙනවා unit 8කින් හරිද ඔයගොල්ලෝ එකක් unit හරි competent වුණොත් ඒ unit අපව කරන්න අවශ්‍ය නැහැ හතරක් unit competent කරොත් ඒ හතරක් කරපු competent කරපු එක අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් නෙමෙයි අවුරුදු 20ක් නෙමෙයි අවුරුදු 100කින් වුණොත් ඒක කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒකට ටයිම් බොන්ඩ් එකක් නැහැ. හරිද? ටයිම් එකක් නැහැ. මෙච්චර කාලෙකින් මේක ඉවර කරන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? නමුත් මාස 3කින් එක්සෑම් එක සිට් වෙන්න දෙනවා. හරිද? එනිසා 8ක් කම්ප්ලීට් වුණාම මේ සර්ටිෆිකේට් එක ලැබෙනවා. මම ඕගොල්ලන්ට බොහොම පැහැදිලි කියන්නේ තමයි මේක එච්චර අමාරු නැහැ. හරිද? ඕගොල්ලෝ කරන්නේ දෙයක්ම පොඩක් ඕගොල්ලෝ ප්‍රැක්ටිකල් සයිඩ් එක දන්නවා තියරි සයිඩ් එක පොඩි දේවල් දන්නේ නැහැ ඒක බ්‍රෂ් අප් කරන්න තමයි මේකින් කරන්න ඕනේ හරිද රයිට් සෝ ඒක නිසා මොනවද වෙන්නේ පොඩ්ඩක් මහන්සි වෙන්න හැබැයි ඕනේ හරිද පොඩි බය තියෙන්න ඕනේ බය is a very good motivation හරිද දැන් මම 2013 දී දැන් ගොඩාක් වයසේ තියෙන කට්ටිය හරිද ඉංග්‍රීසි දෙච්චර දන්නේ නැති කට්ටිය හරිද මේක ඒගොල්ලෝ ටක් ගාලා උත්තර දෙනවා කම්පියුටර් උනා මම ඇහුවා කොහොමද මේක කරේ මෙච්චර ලෙසන් 8ක් 10කින් මේක කරේ කියලා කිව්වහම ඒගොල්ලෝ කියපු එක දෙයක් තමයි මොනවද නේ සර් බයට කියන එක හරිද ඒ නිසා පොඩි බයක් තියෙනවනේ මම කොහොමද මේක ඉවර කරන්නේ මේක මේ සැරේ එක සැරේම මම ගොඩ යන්න ඕනේ හරිද මේක පොඩක් මහන්සි වෙන්න ඕනේ කියලා
හරිද? දැන් ඔයගොල්ලෝ ඇඩල්ට්ස්ලා නිසා අපිට මං හිතන විදිහට ගොඩාක් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ දන්නවා මේක ලබා ගන්න එක ඉම්පෝටන්ට් කියන එක. හරිද? රයිට්. දැන් ඊට පස්සේ දෙවෙනි තමයි මොනවද වෙන්නේ? මේකේ තව මොනවද වෙන්නේ? මේ NCS එකත් එක්ක තමයි කම්පෙයාර් කරන්නේ. දැන් අතන ක්ලාස් එක 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනා කියන්නේ නම්බර් 1 වෙනවා, එක්කෙනා නම්බර් 2 වෙනවා, නම්බර් 3 වෙනවා. එහෙම වෙන්නේ නැහැ මේකේ. මේකේදී මොනවද වෙන්නේ? ඔයා මිස් මං ඉස්සලා පෙන්නපු හරිද නැෂනල් කම්පියුටර් ස්ටෑන්ඩඩ් අනුව ඒ ස්ටෑන්ඩඩ් එකේ වැඩ කරන්න දන්නවද නැද්ද? ඒ නොලෙජ් එක තියෙනවද නැද්ද කියලා තමයි බලන්නේ. හරිද? එතනදී ඒක නිසා මොනවද වෙන්නේ? ඔයා ගේ කම්පැරිසන් එකක් අනිත් පුද්ගලිකත් එක්ක නෙමෙයි වෙන්නේ. මෙයා 60ක් ගත්තා, මෙයා 70ක් ගත්තා, මෙයා 80ක් ගත්තා කියන එකක් නැහැ. මෙතනදී තියෙන්නේ කම්පිටන්ස් and not competent. ඔයාව සාපේක්ෂව බලන්නේ මොනවද එක්කද? ඔයාගේ NCS එක දෙක තමයි බලන්නේ. හරිද? ඒක නිසා ඒ NCS එක ෆලෝ කරා නම් හරියට මේක දැන් ඕක තමයි මම ඔයගොල්ලෝට ගයිඩ් කරන්නේ මේ NCS එක හරියට ෆලෝ කරන්නේ සහ ඒකට අවශ්‍ය කරන්නේ කරුණු ඒවා මොනවද තියෙන්නේ ඒකට අවශ්‍ය කරන්නේ එවිඩන්ස් ඒවා මොනවද තියෙන්නේ කියන තමයි මම ඔයගොල්ලෝ ගයිඩ් කරන්නේ. හරිද? ඒ ටික ඔයගොල්ලෝ කරන්න කියපු විදිහට ඒක කරොත් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ හරිද ගොඩ යන්න ඕනේ. රයිට්? පැහැදිලිද? රයිට්? සෝ ඒක නිසා ඒක ක්ලියර් වෙන්න. රයිට්? දැන් ඊට පස්සේ මේ ටෙස්ට් එකේදී අපි බලන්නේ මොනවද? knowledge, skill and attitude. හරිද? රයිට්? knowledge ඔයගොල්ලෝගෙන් මොනවද කරන්නේ? MCQ question වලින් සහ viva එකෙන් අපි ඔයගොල්ලෝගේ knowledge test කරනවා. ප්‍රශ්න අහනවා. හරිද? knowledge. skill එකද මොනවද කරන්නේ? practical වලින් ඔයගොල්ලෝගේ lengthometer සහ measurements වලින් සහ ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕ ෆ්‍රේම් එක ඇද පුද කරලා දෙනවා. හරිද? ඊට පස්සේ ඔක ඒ ස්කිල් එකක් තියනවද කියලා බලනවා. ඇටිටියුඩ් එක very ඉම්පෝටන්ට්. හරිද? රයිට්? ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ ඔතන ඉන්න ඇසෙසර් හරියට ජජ් වගේ. හරිද? එයා දෙන ඩිසිෂන් තමයි ඩිසිෂන් එක. එයා ඔයාට කම්පියුටර් කිව්වොත් කම්පියුටර් වෙනවා. එයා කම්පියුටර් නැහැ කියලා කිව්වොත් කම්පියුටර් නැහැ කියනවා. ඒකට ආපහු ඔයාට හරිද මුකුත් කම්ප්ලේන් කරන්න බෑ. මුකුත් කරන්න බෑ. කාටවත් ඇසෙසර් ගේ එගේන්ස් එකට මුකුත් කරන්න බෑ. ඒ නිසා ඇසෙසර් දැනගෙන ඉන්න මොනවද? ඇසෙසර් තමයි ෆයිනල් ඩිසිෂන් එක දෙන්නේ. නමුත් ඔයගොල්ලෝට කරන්න පුළුවන් දෙයක් තමයි මොනවද වෙන්නේ? ඔතන ඇසෙස්මන්ට් එක අන්නවසරි විදිහට මේක හරිද ඔයගොල්ලෝ ෆේල් කරන්න බලනවා. ඔන්න ඔක අන්තිමට තියෙන කොලේ සයින් කරන්න කොලේ ඔයගොල්ලෝ සයින් නොකරොත් ඒක ඒ ඇසෙසර්ට මුකුත් කරන්න බෑ. ඒක ඔයගොල්ලෝ ගත්තේ තියෙන්නේ. නමුත් ඒක අපි මොනවද තේරුම් ගන්න ඕනේ මොනවද? ඇසෙසර්ට තමයි අන්තිම බලතල තියෙන්නේ. TVC එකටත් උනොත් මුකුත් කරන්න බෑ. එයාට කරන්න බලන්න ඊළඟ සැරේ ඇසෙස්මන්ට් නොදී ඉන්න හැර ඇසෙස්මන්ට් කරපු ඩිසිෂන් එක අනිත් පැත්තේ පෙරලන්න හැකියාව නැහැ. රයිට්? ඒක නිසා මොනවද වෙන්නේ? ඇටිටියුඩ් එකේදී ගොඩාක් වැදගත් තමයි වැදගත් ඇඳුම් දාගෙන එන එක, දොරෙන් ඇතුළට එනකොට පර්මිෂන් ගන්න එක, හරියට වාඩි වෙන එක, තමන් ලෙන්සෝමීටර් ඒවා යූස් කරා නම් ආපහු ඒ තැනට ඒ විදිහට තියන එක. හරිද? තමන්ගේ අර කියන්නේ සිගරට් බීලා, අරක්කු බීලා, චුයින්ගම් ගහලා, චුයින්ගම් හපා කතා කරන එක ඒවා කරන්න ගියොත් ඇසෙසර්ට හොරලා බැලුවොත් හරිද? ඒවා මොන හරි ඇටිටියුඩ් හොඳ නැහැ කියලා එයා මේකට කරොත් එයාට පුළුවන් මොනවාද ඔක්කොම knowledge එකක් තියෙනවා, ස්කිල් එක හොඳට තියෙනවා, ඇටිටියුඩ් හොඳ නැහැ. ඇටිටියුඩ් හොඳ නැති නිසා එයා කම්පිටන්ට් නැහැ. හරිද? කම්පිටන්ට් වෙන්න මේ තුනක් තියෙන්න ඕනේ. knowledge එක තියෙන්න ඕනේ, ස්කිල් තියෙන්න ඕනේ, එයාගේ ඇටිටියුඩ් හොඳට තියෙන්න ඕනේ. හරිද? රයිට්? සෝ ඒක නිසා මෙතන ඇටිටියුඩ් ගොඩක් බලපානවා. හරිද? ගොඩක් බලපානවා. ඒක නිසා එතනදී ඔයගොල්ලෝගේ ඩ්‍රෙස්, ඔයගොල්ලෝගේ මේ හරිද මේ කන්ටෙස්ට් එක ගොඩක් ඉම්පෝටන්ට් වෙනවා. රයිට්? සෝ මම ඉස්සලා පෙන්නුවා වගේම මේ යුනිට් 10කින් 8ක් පළවෙනි 1 2 3 4 5 6 7 8 තමයි ඔප්ටිෂන්ට අවශ්‍ය වෙන්නේ යුනිට් එක. හරිද? මම ඉස්සලා පෙන්නුවා වගේම මොනවද වෙන්නේ? ඒක මොනවාද එලිමන්ට් එක තියෙන්නේ, මොනවාද පර්ෆෝමන්ස් ක්‍රයිටීරියා තියෙන්නේ, මොනවාද මේ යුනිට් එකේදී කවර් කරන්න කියන එක මෙතන තියෙනවා. රයිට්? සෝ එතන මම ඉස්සලා පෙන්නුවා වගේම මොනවාද මේක අපි ක්ලාසස් කරන්න යන්නේ කියන එක සම්මුත තියෙනවා. රයිට්? සෝ මේක අපි ක්‍රමයෙන් ඔන්න මේක තමයි කරන්න බලන්න. අන්තිමට මොනවද වෙන්නේ? ඔක හරිද? රයිට්? සෝ මොනවද වෙන්නේ? මේ මෙතන තියෙන 48ක් ටාස්ක් එක තියෙනවා. ඒ 48ක් ටාස්ක් වලින් තමයි ඔයගොල්ලෝගේ ඔයගොල්ලෝට අහන්නේ ප්‍රශ්න ඒවා හැදෙන්නේ. හරිද? රයිට්? මේ 48ක් ටාස්ක් එක කරන් දන්නවනම් හරිද? මේ ඩියුටිස් තමයි එයාගේ ප්‍රෙස්ක්‍රිප්ෂන් ඇනලයිස් කරන එක, ෆ්‍රේම් එක සිලෙක්ට් කරන එක, ලෙන්ස් එක සිලෙක්ට් කරන එක, මෙෂර්මන්ට් ගන්න දැනගෙන ඉන්න එක, ෆයිනල් ප්‍රොඩක්ට් එක ඩිලිවර් කරන්න දන්න එක, මේ හරිද? මේන්ටේන් ඇන්ඩ් රෙකෝඩ් මේක සහ රිපෙයාර් මේ 8ක් ඩියුටිස්. සෝ මේ පැත්තේ තියෙන ටාස්ක් එක. මේ ටාස්ක් එකකින් මේ ඩියුටිස් කම්ප්ලීට් වෙනවා. මේ 48ක් ටාස්ක් එක දන්න කෙනෙක්ට මේ ඔප්ටිකල් ෂොප් එක හොඳට හරිද නිවැරදිව ස්ටෑන්ඩඩ් එකකින් ගෙනියන්න පුළුවන් කියන එකක්. හරිද? ඒක මේක සාතික වෙනවා. ඊට පස්සේ ඒකට සාතික කරන්න ඔයාට ජාතික සර්ටිෆිකේට් එකක් ලැබෙනවා. හරිද? රයිට්? සෝ ජාතික සර්ටිෆිකේට් එක ලැබෙන්නත් එක්කම ඒක නැෂනලි ඉන්ටර්නැෂනලි හැමතැනම මේ ක්වොලිෆිකේෂන් එක වැලිඩ් වෙනවා.
හරිද right so ඕක තමයි අපි මේ හරිද මේ දවස් 10ක් හරිද අපි ඕගොල්ලොත් එක්ක හැම ටියුස්ඩේම හරිද right 7 ඉඳලා 9:00 වෙනකන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සමහර වෙලාවට 9:00 පහු වෙන්න පුළුවන්. සමහර වෙලාවට එක ලෙසන් එක සැරේමක් එකකින් කරන්න බැරුව දෙකකට කරන්න වෙයි. සමහර ලෙන්ස් වගේ ලෙසන්ස් ඒවා හරිද right සමහර ලෙසන්ස් ඒවා ඔයගොල්ලෝට ඔන්ලයින් තේරුම් නැත්තම් හරිද right ඔයගොල්ලෝට ඕනේ වෙලාවට IKEA එකේ හරිද 9 ඉඳලා 5 ඇතුළට IKEA ඇවිල්ලා ඕනේ වෙලාවට අහන්න පුළුවන්. ප්‍රැක්ටිකල් ඒවා ඕනේ වෙලාවට ඔයගොල්ලෝට මේ කාලය ඇතුළට ඇවිල්ලා අහන්න පුළුවන්. හරිද? අන්තිමට ඔයගොල්ලෝ මේ ඔක්කොම කරාට පස්සේ මම හරිද ඔයගොල්ලෝට රික්වෙස්ට් කරන්න දෙයක් තමයි ඔයගොල්ලෝ ඇවිල්ලා හරිද මේ මොක් ඇසෙස්මන්ට් කරන්න. මොක් ඇසෙස්මන්ට් කරාම අපිට පැහැදිලි වෙනවා ඔයා කොතනද weak කොතනද හරිද better කොතනද අපි තව හරි ගස්සන්න ඕනේ කියන එක තේරෙනවා. හරිද? ඊට පස්සේ ඔයගොල්ලෝ ෆයිනල් ඇසෙස්මන්ට් එක සිට් වෙන එක හොඳයි. හරිද? රයිට් ඇසෙස්මන්ට් එකට යන්නේ කොහොමද? ඕන ඔක තමයි අපි අද දවස හරිද? දැන් ඔයගොල්ලෝ දැනුවත් කරන්න තමයි අද මේක කරන්නේ. දැන් ඊළඟ ටියුස්ඩේ ඉඳලා හරිද? රයිට් so ඔයගොල්ලෝ 7 ඉඳලා 10 කියන එකක් 9:00 10 වෙනකම් ඔයගොල්ලෝගේ ටයිම් එක වෙන් කරගන්න මේ සඳහා. හරිද? right and then මේ දවස කියලා දුන්නේ ටික right so ඔයගොල්ලෝට questions ඒවා මම එවයි. හරිද? ඒවා කරන්න. හරිද? ඒක follow කරන්න. තේරුම් නැත්නම් අහන්න. ඇවිල්ලා හම්බෙලා හරි අහන්න. නැත්නම් දන්නේ කෙනකින් අහන්න. කොහොම හරි මේ දවස් 10ක් ඇතුළත හරිද? right දවස් 10ක් 12ක් ඇතුළත මොනවාද? අපි මේ level 3 එක competent වෙලා හරිද? exam එක sit වෙලා හරිද? සාතික ගමු. ඔක තමයි හරිද අපේ target එක. හරිද? right so මේක තමයි මට අද දවසේ කියන්න තියෙන්නේ. මොන හරි ඔයගොල්ලෝට තියෙනවද? anything අහන්න තියෙනවද ඔයගොල්ලෝට? practical sessions වලට weekends වල වගේ participate කරන්න. Saturday ප්‍රශ්නයක් නෑ. Sunday අමාරුලම. Sunday IKEA එකේ පිරිලා ස්ටුඩන්ට්ස්ලා 60ක් 70ක් ඉන්නවා. ඔයගොල්ලෝ ඇඩ් කරන්න අමාරුයි Sunday දවසේදී. Saturday දවසේ ප්‍රශ්නයක් නෑ. Saturday දවසේ ප්‍රශ්නයක් නෑ. අනිත් දවසේ උදේ 9 ඉඳලා හවස 5 වෙනකම් ප්‍රශ්නයක් නෑ. any time හරිද ඔයගොල්ලෝට එන්න පුළුවන්. තව පුළුවන් මොනවාද කවුරු හරි ඈත ඉතින් එන්නේ කෙනෙක් නම් එයාට අපිට කිව්වොත් අපිට කියන්න පුළුවන් ඔන්න මේ හරි මෙතන මේ ඔයගොල්ලෝ කියලා දෙන්න පුළුවන් කට්ටිය ඉන්නවා. එතන ගිහිලා මේක කරන්න කියලා එයාත් එක්ක අපිට කතා කරලා ඔයගොල්ලෝට එතන arrange කරලා දෙන්න පුළුවන්. හරිද? right Sunday පොඩක් Sunday විතර Saturday පුළුවන්. but Sunday will be critical. ප්‍රැක්ටිකල් එකට මේකට අවශ්‍ය කරන ප්‍රැක්ටිකල් තමයි ලෙන්සෝමීටර් මැනුවල් ලෙන්සෝමීටර් එක මැනුවල් ලෙන්සෝමීටර් දැන් මෙහෙමයි සමහරවිට ලෙන්සෝමීටර් ඔයගොල්ලෝ දන්නවා නමුත් සමහර පාර්ට් එක දැන් අපි ගමුකෝ ලෙන්සෝමීටර් එකේදී ඒගොල්ලෝ එයි ලෙන්සෝමීටර් එකේ මොනවද කරන්නේ ලෙන්සෝමීටරෙන් කරන්නේ පවර් එක මනින්න කියලා කියන්න බෑ ලෙන්සෝමීටරෙන් කරන්නේ බෑක් වර්ටෙක්ස් පවර් එක මනින්න එක ඒක තියෙනවා ෆ්‍රන්ට් වර්ටෙක්ස් පවර් එකක් තියෙනවා මෙෂර් කරන්න විදිය ඒක තියෙනවා ඉක්විවලන්ට් පවර් මෙෂර් කරන්න විදිය ඒක තියෙනවා කම්පෙන්සේටඩ් පවර් මෙෂර් කරන්න විදිය ඒක තියෙනවා ඉක්විවලන්ට් පවර් එක මෙෂර් කරන්න විදිය ඒ වගේ වෙන පාර්ට් එකක් තියෙනවා මේකින් කරන්නේ බෑක් වර්ටෙක්ස් පවර් එක මෙෂර් කරන එක ඊට පස්සේ අහන්න පුළුවන් මොනවාද ලෙන්ස් එක දැන් ලෙන්සෝමීටර් පටන් ගන්නකොට දැන් ඔයගොල්ලෝ IPS එක ඇඩ්ජස්ට් කරන්න ඒ IPS එක ඇඩ්ජස්ට් කරන්නේ ඒවා ප්‍රශ්න අහන්න පුළුවන් දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ අහන්න පුළුවන් ලෙන්ස් එක ඒ පල්ලෙහාට මේක කන්කේව් සර්ෆේස් එක පල්ලෙහාට තියන්නේ ඒ අනිත් පැත්තේ තියන්න බැරි හරිද රයිට් ඊට පස්සේ මේක දැන් මේ ලෙන්සෝමීටර් එකේ හරිද දැන් ඔයගොල්ලෝට ඩිෆරන්ට් කියන්නේ සිලින්ඩර් පවර් වෙන්න පුළුවන් හරිද සිංගල් විෂන් වෙන්න පුළුවන් බයිෆෝකල් වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෙසිව් වෙන්න පුළුවන් ඒක කරන්නද ඒ කරන්න පුළුවන් වෙන්න ඕනේ විනාඩි 2ක් ඇතුළත කරන්න පුළුවන් වෙන්න නැත්නම් විනාඩි 10ක් ලෙන්සෝමීටර් කරන්න ගියොත් will be problem පොඩි deviation 5 degree එහා මෙහා 0.25 එහා මෙහා වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හරිද දැන් ඒ වගේම ප්‍රිසම් එකක් කොහොමද කරන්නේ කියන එකක් ඔයගොල්ලෝ ලෙන්සෝමීටර් පැත්තෙන් ප්‍රැක්ටිකල් පැත්තෙන් ගත්තාම තව ඊට පස්සේ ඔයගොල්ලෝ PD ගන්න කොහොමද මොනොක්‍යුලර් PD ගන්න කොහොමද BVD ගන්න කොහොමද ඉෆෙක්ටිව් ඩයමීටර් ගන්න කොහොමද හරිද පැන්ටස්ට්‍රීට් ගන්න කොහොමද ෆේස් ෆෝම් එක ගන්න කොහොමද හරිද so ඒවා ඔයගොල්ලෝ ප්‍රැක්ටිකලි කරන්න ඕනේ so ඒක දැන් අපි කරන ෆිටිංగ్ හයිට් එක ගන්න කොහොමද දන්නේ අපි මේ පුද්ගලෙක්ට ප්‍රෝග්‍රෙසිව් ලෙන්ස් එක 16 mm කොරොයිඩ්ද හරියන්නේ 19 mm කොරොයිඩ්ද හරියන්නේ කියන එක
හරිද කොහොමද දාන්නේ කොහොමද measure කරන්නේ ඒවා හරිද BVD ඒවා calculate කරන්නේ කොහොමද හරිද right so contact lens එකට දානවා කොහොමද ඒ කන්නඩි prescription ඒවා වෙනස් වෙන්නේ හරිද right so ඒවා ඔයගොල්ලෝට හරිද ඒ ටික calculate කරන්න වෙනවා ඒ ටික practically කරන්න මේ ඒ ටෙස්ට් ටික practically කරන්න වෙනවා ඒක තමයි practically ඊට පස්සේ measure කියන්නේ maintenance එක. කියන්නේ කොහොමද cord එකක් දාගන්නේ කොහොමද screw එකක් දාගන්නේ කොහොමද nose pad එකක් කරන්නේ කොහොමද temples එක adjust කරගන්නේ කොහොමද temple එක length එක වැඩි කරගන්නේ හරිද මේ වගේ ඒවා ඔයගොල්ලෝ practically මේකෙදී ඔයගොල්ලෝ refractions ඒවා අහන්නේ නැහැ. මේකෙදී retinoscope ophthalmoscope slit lamp මේවා අහන්නේ නැහැ. ඒක opticians ලා කියන්නේ මෙතනදී අපි unit එක ලියලා දෙන optician කියන්නේ pharmacist ලා වගේ. හරිද? ඒගොල්ලෝ මොනවද කරන්නේ? තව කෙනෙක්ගේ prescription එක optometrist හරි ophthalmologist ලාගේ prescription එකට මොනවද කරන්නේ? අවශ්‍ය කරන්නේ visual aid එකක් දෙනවා. දැන් එතනින් එහාට 3 පස්සේ ඔයගොල්ලෝ 5 කරාට පස්සේ ඔන්න ඔයගොල්ලෝට එන්න එතන ඕනේ වෙනවා retinoscope ophthalmoscope slit lamp හරිද? disease ඒවා හරිද? right so මේවා ඕනේ වෙනවා. හරිද? so දැන් එතනදී ඒගොල්ලෝ රිෆ්‍රැක්ෂන් කරන්න ඕනේ, ඕගොල්ලෝ පේෂන්ට් බලන්න ඕනේ, ඕගොල්ලෝ ඔප්ථල්මොලොජිස්ට් කරන්න ඕනේ, ඕගොල්ලෝ ඩයග්නොස් කරන්න ඕනේ, ඕගොල්ලෝ ඩයලොජි ඩ්‍රොප්ස් ඒවා දාන්න ඕනේ මේවා. ඒ තරම්දී මොඩියුල් 22ක් ඉගෙන ගන්න ඕනේ. right so මේකෙදී අපි මොඩියුල් 7ක් දැන් all together මේ යුනිට් එක තමයි යුනිට් 8ක් අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? so මේක දී ඒක නිසා ඒ ප්‍රැක්ටිකල් එක වුණොත් ගොඩක් ලේසි. හරිද? මේක අචීව් කරන්න yeah අහනවා. මොනවා හරි තියෙනවා? yeah දැන් ඔක තමයි ඔයගොල්ලෝගෙන් මේ දවස් 10ක් 12ක් ඇතුළත බලාපොරොත්තු වෙන්නේ. ඒ දවස් 10ක් 12ක් ඇතුළත මේක ඇත්තම අපි කරන්නේ අවුරුද්දක් ප්‍රෝග්‍රෑම් එකක් ICAI එකේ ස්ටුඩන්ට්ස් ලාට. හරිද? right so ඒක අපි ඇනටොමි ඔයගොල්ලෝට දවසක් උගන්වනවා. ඒ ඇනටොමිම පොඩ්ඩක් ඩෙප්ත් එක ගිහිලා අපි පොඩ්ඩක් ඊට වඩා ඩෙප්ත් එක ගිහිලා අපි හරිද සාමාන්‍ය මාස දෙකක් වගේ උගන්වනවා. හරිද? මාස එකමාර දෙකක් වගේ උගන්වනවා. ඒක තේරුම් ගන්න ඒක කියන්නේ බොහොම හරිද ක්‍රීම් එක පාට එක ඔයගොල්ලෝ කරනවා. ඒක නිසා එක දවසින් ඇනටොමි ඉවර කරනවා. එක දවසින් ඩිසීස් ඉවර කරනවා. එක දවසින් ඔප්ටික්ස් එක ඉවර කරනවා. එක දවසින් ෆ්‍රේම් ඉවර කරනවා. එක දවසින් ලෙන්ස් එක ඉවර කරනවා. එක දවසින් ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ඕ ට්‍රාන්ස්පොසිෂන් ස්ෆෙරිකල් ඉක්වලන්ට් හරිද රයිට් ඔප්ටිකල් ක්‍රොස් හරිද මේවා ඔක්කොම එක දවසින් ඉවර කරනවා කියන එක දවසින් ඉවර කරනවා කියන එක it's a සෙල්ලම් නෙමෙයි. හරිද රයිට් ඒක නිසා පොඩ්ඩක් ඔයගොල්ලෝ ලෙසන් පස්සේ හරිද මේ ඔක්කොම රෙකෝඩින් ඔයගොල්ලෝට දෙනවා. හරිද? ඒක ආපහු රෙකෝඩ් අහන්න ඕනේ. හරිද? ඔයගොල්ලෝට දෙන්නේ ලෙසන්ස් ටික කරන්න ඕනේ. ඔයගොල්ලෝට දෙන්නේ ක්වෙස්චන් මේක කියන්නේ ඔයගොල්ලෝ ඔප්ටිෂියන් ලෙවල් නිසා ගොඩාක් දෙස්ත කියන්නේ නම් ඔප්ටිකල් එකේ ෆ්‍රේම්, ලෙන්ස්, ප්‍රෙස්ක්‍රිප්ෂන් හරිද? රයිට්? ඊට පස්සේ මේක මෙෂර්මන්ට්ස් ඒවා දැනගම ගන්න එපා. හරිද? නමුත් සමහර ඇනටොමි, ඩිසීස්, ඔප්ටික්ස් එච්චර ඩීප් යන්නේ නැහැ. ඒක MCQ ක්වෙස්චන් 30යි යන්නේ. ඒක very basic යන්නේ. හරිද? නමුත් මේ ෆ්‍රේම්ස් ඒවා ගැන, ලෙන්ස් ගැන, හරිද? ප්‍රෙස්ක්‍රිප්ෂන් ගැන, මෙෂර්මන්ට්ස් ඒවා ගැන අනිවාර්යයෙන් පොඩක් ඩෙප්ත් එකේ යන්න ඕනේ. හරිද? රයිට්. so ඒක නිසා එක දවසින් අපි ඉවර කරන සමහර ලෙසන් මම කිව්වා වගේ එක දවසින් ඉවර කරන්න බැයි. සමහරලාට මොනවද කරන්නේ? අපි එක දවසේ ලෙසන් කරලා ආපහු පටන් ගන්නකොට ආපහු ඒ ලෙසන් එකේ පළවෙනි ගිය ලෙසන් එක පොඩ්ඩක් සමරයිස් කරලා අපි කන්ටිනියු කරමු. හරිද? එතනදී මොන හරි ක්වෙස්චන්ස් ඒවා තියෙනවා අහන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ගෲප් එකේදී මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ තේරුම් නැති මොන හරි තියෙනවා අනිවාර්ය ප්‍රශ්න අහන්න ගෲප් එකේ. හරිද? රයිට්. ඒ නිසා අනිත් අයට සමහරලාට ඒකෙන් උදව් වෙනවා. හරිද? දැන් ඔයගොල්ලෝ තනිව මගෙන් අහුවොත් හරිද? උන්ට වඩා හොඳයි මම කැමති මොනවද වෙන්නේ? ඔයගොල්ලෝ ගෲප් එක ලියනවා නම් මම කැමති. හේතුව මොනවද වෙන්නේ? තව කෙනෙකුත් බලනවා තව කෙනෙක්ට ඒ ප්‍රශ්නේ ඇති. හරිද? එයාටත් ඒකෙන් සමහරට එයා මිස්අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඇති. ඒක එයා අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්නවා. හරිද? ඒක නිසා ඒක better group එකේදී ඩිස්කස් කරන්න. හරිද? and then මොන හරි ඔයගොල්ලෝට තේරෙන්නේ මොන හරි ඔයගොල්ලෝට හම්බුණා දෙයක් අනිත් අයටත් උදව් වෙනවා කියන දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ group එකට share කරන්න. අනිත් අයත් ඒක බලනවා ඊට පස්සේ එකකින් එයා අනිත් එකනත් ඉගෙන ගන්නවා. හරිද? ඒක හොඳ දෙයක් වෙයි. right so ඒක නිසා මේ දවස් 10ක් 12ක් يعني almost 3 months අපි
හොඳට ස්ටඩි කරමු. හරිද? හොඳට ස්ටඩි කරලා හොඳට පොඩක් මහන්සි වෙලා හරිද? රයිට්. සෝ අපි දැන් මේක මාර්ච්නේ, ඇප්‍රිල්, මේ, ජූන්. හරිද? ජූන් ඉස්සලා. හරිද? රයිට්. මේක මේ සාතික ලබා ගමු. තේරුණාද? රයිට්. සෝ ඒක තමයි අපි ටාගට් කරමු. ජූන් වෙන්නකොට හරිද? 2025 ජූන් වෙන්නකොට හරිද? NVQ level 3 හරිද? සාතික ඔයගොල්ලෝට ලැබිලා තියෙන්න ඕනේ. හරිද? රයිට්. සෝ ඒකට මහන්සි වෙමු. රයිට්. සෝ මම මගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම ඔයගොල්ලෝට කරනවා. ඔයගොල්ලොත් මහන්සි වෙන්න ඕනේ. හරිද? රයිට්. පොඩි බයක් තියෙන්න ඕනේ. පොඩ්ඩක් මම මේක කමිට් කරන්න ඕනේ කියන එක කමිට්මන්ට් එකක් තියෙනවා. අනිවාර්ය කරන්න. දැන් නැත්තම් මම මහන්සි වෙනවා කියලා මම කෑ ගෑවුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. හරිද? රයිට්. සෝ අදට මේක තමයි මට කියන්න තියෙන්නේ. හරිද? next week අපි Tuesday හරිද? 7ට හම්බෙමු. 7 ඉඳලා 10 ඔයගොල්ලෝ ටයිම් එක වෙන් කරලා තියන්න. රයිට්? පැහැදිලිද? එහෙනම් අදට මොනවද? ජයම ජය වේවා. මොනවද තියෙනවද අහන්න? රයිට්. එහෙනම් අදට ජය වේවා. Thank you. Thank you, sir. Thank you. Lord. Thank you. Thank you, sir.